hello friends. ඉතින් මගේ YouTube channel එකට මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් අරන් ඇවිල්ලා තියෙන අලුත්ම වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ RC remote control car එක. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක පිටිපස්සේ සයිලන්සරෙන් දුම් දානවා. ඉතින් අපි පෙට්ටිය ගැන තියෙන විස්තර ටික පොඩ්ඩක් බලමු. ඉතින් යාළුවනේ මේ පෙට්ටිය මුලින්ම අතට ගත්ත ගමන් අපිට මේ කාර් එකේ නම බලා ගන්න පුළුවන්. ඒකේ නම තමයි මෝකා. මෙතන පොඩි එකක් ගහලා තියෙන මිස්ට් ස්ප්‍රේ රේසින් කියලා. තාම මේක අපේ කාර් එකේ පොඩි ලස්සන ෆොටෝ එකක් තියෙනවා. තාම මේක හදලා තියෙන අවුරුදු 3ට වැඩි අයට. ඉතින් මේකේ මෙන්න මෙතන තියෙන මේකේ වැඩ කෑලි ටික. ඉතින් මේකේ හැම පැත්තටම හරවන්න පුළුවන්. ලයිට් තියෙනවා. හරවන්න පුළුවන් ටික තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක වැඩ කරන්නේ 40 මෙගාහර්ට්ස් වලින්. මේක RC කියලා මෙතන ගහලා තියෙනවා. තව ලස්සන දුම් දාන ෆොටෝ එකක් තියෙනවා අපේ කාර් එකේ. ආය අර ටිකම තමයි මේකේ තියෙන්නේ. අපි යටපැත්ත බලමු. ඉතින් මේක යටපැත්තේ තියෙන අපි මේකට දාන බැටරි දාන විදිහ, charge කරන විදිහ ඒවා ගැන. ඉතින් අපිට මේ කාර් එකට හම්බෙලා තියෙන්නේ 3.7 මිලියම්පියර් 500 බැටරි එකක්. ඉතින් අපිට මේ charger model දෙකක් තියෙනවා. අපිට හම්බෙලා තියෙන මේ charger ඒ කියන්නේ USB charger එක. මෙන්න මේ plug කරන හැටි තියෙන බැටරි එක. ඉතින් මේ remote එකෙන් වැඩ කරන විදිහක් තියෙනවා. මෙන්න මෙතන පොඩි බටන් එකකින් අපිට මේක දුම් දාන්න පුළුවන්. මේ දෙපැත්තට හැරුවොත් අපිට හැරව ගන්න පුළුවන් කාර් එක. මේක බොහොම ඉස්සරහට යන මේ උඩට කරොත් පස්සට යන. බැටරි දෙකක් දාන්න ඕන. අපි ඉතින් කාර් එකේ පෙට්ටිය අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් යාළුවනේ මම පෙට්ටිය අන්බොක්ස් කරගත්තා. ඉතින් මේ තමයි ඒකේ වාර්ෂික කාර් එක. මෙන්න මෙතන අපිට මේ වම් පැත්තේ තියෙන මේ කාර් එකේ රිමෝට් කන්ට්‍රෝල් එක. මම දන්න විදිහට මේ රිමෝට් කන්ට්‍රෝල් එක ගොඩක් හොඳ එකක්. ඉතින් මේක මේ විදිහට කරලා අපිට මේක හරව ගන්න පුළුවන්. මෙතනින් අපිට මේක දුම් දාන්න පුළුවන් කාර් එකේ. මෙන්න මෙතන තමයි බැටරි කම්පාර්ට්මන්ට් එක වෙන්නේ. ඉතින් මම බැටරි දාගෙන තියෙන්නේ. මම මේකත් තියා ගන්නවා පැත්තකින්. ඉතින් අපිට මෙන්න මෙතන හම්බෙලා තියෙනවා මේකේ බැටරි එක. ඉතින් මම කලින් කිව්වා වගේ මේක වොට් 3.7 මිලියම්පියර් 500 බැටරි එකක්. තව අපිට හම්බෙලා තියෙනවා charger cable එක. ඉතින් මේ charger cable එක මෙන්න මේ තියෙන pin එකට මේ බැටරිය plug කරලා අපිට පුළුවන් charge කරගන්න. මෙන්න මේ විදිහට. මම දෙකම පැත්තකින් තියාගන්න. තව අපිට හම්බෙලා තියෙන පොඩි බෝතලයක් වගේ එකක්. මේක හම්බෙලා තියෙන කාර් එකේ පිටිපස්සේ මේ වතුර තියෙන ටැංකියට වතුර දාන්න. අපි කාර් එකත් එළියට අරන් බලමු. ඉතින් මේ කාර් එක ගොඩක් හොඳ කාර් එකක් වගේ තේරෙනවා. හොඳ බරකුත් තියෙනවා. මෙන්න මේක අපිට මේ විදිහට සොකටුත් බලා ගන්න පුළුවන්. ඉස්සරහ රෝඩ් දෙකේ විතරයි තියෙන සොකට්. ඉතින් මෙන්න මේ පිටිපස්සේ මෙන්න මෙතනින් තමයි මේක දුම් දාන්නේ. මෙන්න මෙතනින් වතුර දාන්න පුළුවන්. අපි මං ඉතින් මේ කාර් එකට බැටරි දාගෙන එන්න. යාළුවනේ මං කාර් එකට බැටරි දාගත්තා. අපි වතුර ටැංකිය මේ වැඩ කරන විදිහක් බලමු. වතුර ටිකක් පස්සේ දාගමු. කාර් එකේ හොඳ පවර් එකක් තියෙනවා. මේ හොඳ වේගයකුත් තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් මේක හරවන්න. යාළුවනේ මම මේක වතුර ටිකකුත් දාගෙන ඉන්න. ඉතින් යාළුවනේ මම වතුරක් දාගත්තා. අපි බලමු මේක දුම් දාන විදිය. යාළුවනේ මේ බලන්න මේක හොඳට දුම් දානවා මේ. හොඳටම තියෙනවා දුම් දාන එක සුපිරි. ඉතින් අපි කාර් එක පොඩ්ඩක් යවලත් බලමු. ඉතින් ඔන්න ඔහම තමයි මේ කාර් එකේ වැඩ කෑලි ටික මම දුම් දාන්නේ ලොක් කරගෙන. ඉතින් ඔයගොල්ලෝ මේ කාර් එක ගන්න මේක රුපියල් 4790ක් විතරයි. මේ කාන්ට නම් මේක ටිකක් වටිනවා. ඉතින් මට මේක හම්බුනේ මගේ උපන්දිනේට. ඉතින් ඔයගොල්ලෝ ගන්න. ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා.